එතකොට මේ 331 වෙනි පිටුවේ ප්‍රශ්නයක් කරලා තියෙනවා කතං භාවේ තබ්බා. මේ විදර්ශනා ඥානය කෙසේද සොය సంతානයේ තුල දියුණු කරගත යුත්තේ? කතං භාවේ තබ්බා. එත්තපන යස්මා ඉමාය පඤ්ඤාය ඛණ්ඩායතන ධාතු ඉන්ද්‍රිය සච්ච පටිච්ච සමුප්පාදාදි භේදා ධම්මා භූමි. එතකොට මෙතන විදර්ශනා භූමියක් ගැන කියවෙනවා. ඒ තමයි ඛණ්ඩ. ඛණ්ඩ කියලා කියන්නේ ස්කන්ධ. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන ස්කන්ධ පංචකය. හරිනේ. ඛණ්ඩ. ඊට පස්සේ ආයතන. ආයතන කියලා කියන්නේ චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධම්මායතන කියන 12 ආයතන ධර්මයන්ට කියනවා ආයතන කියලා නේ. ඊට පස්සේ ඊළඟ වචනේ තමයි ධාතු. ධාතු කියලා කියන්නේ නිස්සත්ත්ව නිජ්ජීවට්ඨේන. ධාතු කියලා නිස්සත්ත්ව නිජ්ජීවර්තෙන් ධාතු කියලා කියනවා. එතකොට ධාතු කිව්වයින් පස්සේ ධාතු කියවෙනවා 18ක්. 18 ධාතුය. ධාතු 18ක් තියෙනවනේ. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු, කාය ධාතු කියලා පහක් තියෙනවා. ඊට පස්සේ රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියලා තවත් පහක් තියෙනවා. ඊට පස්සේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා විඥාන පහක් තියෙනවා. ඊට පස්සේ 15යි මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන තුනත් එක්ක 18යි. අන්නේ 18ට තමයි මෙතන ධාතු කියලා කියන්නේ. ධාතු 18යි. 18 ධාතු කියලා කියන්නේ ඒ 18ට. ඊට පස්සේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කොටසක් තියෙනවා. ඉන්ද්‍රිය තියෙනවා 22ක්. 22 ඉන්ද්‍රියානි. ඉන්ද්‍රිය 22යි. චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, જીවහේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉත්ථේන්ද්‍රිය, පුරිසේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතේන්ද්‍රිය, සමාධේන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤා සාමීතේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤාතාවේන්ද්‍රිය කියන 22ට කියනවා දෙවිසි ඉන්ද්‍රිය ධර්මයෝ. එතකොට අන්නේ ඉන්ද්‍රිය ගැන තමයි මේ ඉන්ද්‍රිය කියලා කිව්වේ. ඊළඟ වචනය තමයි සත්‍ය. සත්‍ය කියනකොට ආර්ය සත්‍ය ධර්මයන්. සත්‍ය තියෙනවා 4ක්. චත්තාරි සත්‍යානිනේ. දුක්ඛ සත්‍යං, සමුදය සත්‍යං, නිරෝධ සත්‍යං, මග්ග සත්‍යං. දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය කියලා චතුරාර්ය සත්‍ය ධර්මයන්. ඊළඟ වචනය තමයි පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාද ධර්මය ගත්තොත් අංග වශයෙන් නම් අංග 12ක් තියෙනවනේ. අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියලා ප්‍රධාන වශයෙන් අංග 12ක් තියෙනවා. තව එක එක ක්‍රමවලට පටිච්ච සමුප්පාදය ගැන විස්තර ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. ඒ සෑම ආකාරයකින්ම දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්මයන්. ඊට පස්සේ ආදි බේදා. එතකොට ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද ටික නම් වශයෙන්ම සඳහන් වෙනවා. එතකොට එතනිනුත් ඉවර නැහැ. මේ ආදී බේද සහිත වූ ආදි શબ્දයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ආදි කියන શબ્දයෙන් මෙතන සඳහන් නොකරන ලද සූවිසි ප්‍රත්‍ය ධර්මයන්, කුසලාදී ධර්මයන් සියල්ලම සංග්‍රහ කරලා ගන්නට පුළුවන්. එතකොට මේ සෑම ආකාරයකින්ම බෙද බෙදා දේශනා කරන්නට යෙදුනා වූ පරමාර්ථ ධර්ම සමූහය තමයි විදර්ශනාවේ භූමිය වෙන්නේ. ආදි බේදා ධම්මා භූමි. එතකොට මෙන්න මේ විදියට ස්කන්ධාදී වශයෙන් බෙදලා දේශනා කරන්නට යෙදුන පරමාර්ථ ධර්ම සමූහය තමයි විදර්ශනා ප්‍රඥාවේ අරමුණු වෙන්නේ. ඒ අරමුණ කියන අර්ථයෙන් තමයි මෙතන භූමිය කිව්වේ. විදර්ශනා භූමිය කියලා කියන්නේ මේ ස්කන්ධාදී ධර්මයන්ට.